හරි. කොහොමද ඔයාලට හිතනවා ඔයාලා සතුටින් ඇති කියලා. එතකොට අද නම් IoT වීඩියෝ එකක් නෙවෙයි කරන්න ඉන්නේ. අද ඔයාලට කියලා දෙන්න ඉන්නේ කොහොමද මේ අපි බවුත් කරපු එකක් අපි ගලවන්නේ කියලා. දැන් මම මේක පාස්සල දිනා මේ බෝඩ් එකට ESP32 බෝඩ් එක. එතකොට මේක ආද බලමු ගලවන්නේ කොහොමද කියලා. මේකට අපි පාවිච්චි කරනවා දැන් මේක ගොඩාක් කල් පාවිච්චි කරලා එහෙම කරපු එකක් නම් අපිට ඕනේ වෙන ඊයන් ටිකක්. මේ ඊයන් රෝල් ගැන කිව්වොත් මේක ඇවිල්ලා උඩ ලං කරලා වෙන්නන්නම්. පේනවද නැහැ කැමරාවට 6337 කියලා ගහලා තියෙන එක. කියන්නේ ඊයන් වල සංයුතිය තමයි එතන 6337 කියලා වෙන්නන්නේ. ඔයාලට පේනවද දන්නේ මේක? මම හිතනවා පේනවද කියලා කැමරාවට. ඒව ඕනි වෙනවා මේක ගලව ගන්න පස්සෙන්න සහ මේ සකර එක. මේක ටිකක් ලොකු සකර එකක්. මේ තියෙන එක. මේ සකර එක ඕනි වෙනවා. zoom කරන්න. right. එතකොට ආනෙන බවුත් එක. මේ බවුත් එකත් පොඩ්ඩක් ටිකක් හොඳ බවුත් එකක්. මොකද මේකේ ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන මම ෆැරන්හයිට් වල දාගෙන ඉන්නේ. ෆැරන්හයිට් 620 ට. මොකද ඒක ටිකක් හොඳ උෂ්ණත්වයක් මේක රිසෝල්ව් කරනකොට. හරි. අපි දැන් බලමු කොහොමද කරන්නේ කියලා. ඉස්සල්ලාම බවුත් එකේ තුඩ රත් වුණාට පස්සේ කොහොමද මේකේ තුඩ තමයි රත් වෙන්නේ. මේකේ මේ බවුත් එකේ ලින්ක් එක මම දාන්නම්. මේක මං හිතන්නේ රුපියල් 2200ක් වගේ වෙන්නේ. ටොනික් එකෙන් මම ගත්තේ. මෙන්න උණු වෙනවා. පේනවද? ඔයාලට පේනවද දන්නේ නැහැ. මේක උණු වෙනවා. හරිද? කොට මේක අරගෙන එහෙම කියලා අයින් කරනවා. හරිද? බවුත් එක මෙහෙම තිබ්බා. උණුච්ච ගමන් ඇද්දා. හරිද? මෙහෙම තිබ්බා. ඊයන් ඩොට් එක උණුච්ච ගමන් ඇද්දා. ලේසි. බවුත් එක මෙහෙම තිබ්බා. ඊයන් ඩොට් එක උණුච්ච ගමන් ඇද්දා උඩට. හරි. ඉතින් මේක ඉක්මනට කරගෙන යමු. මේක ගැන කියන්නේ මේ සකරක් ගැන කිව්වොත් එහෙම ඕගොල්ලන් අර නිල් පාට වගේ තියෙන සකරක් ගන්න එපා. නිකන් අර චූටි සකර එකක් තියෙන්නේ. ඒක ගන්න එපා. මේ ටිකක් අර සයිස් එකෙන් ටිකක් විශාල එකක් තියෙනවා. ඒතර තමයි මේක මේ ටක් ගාලා සක් වෙන්නේ. මේ ටක් ගාලා ඊයන් ටික ගලවෙන්න ඒතර තමයි. හදිසියෙවත් මේක මෙහෙම උණු වෙන්නේ නැත්තම් මේ ගොඩාක් කල් පාවිච්චි කරපු එකක් නම් කියන්නේ ගොඩාක් කල් එහෙම තිබ්බ එකක් නම් මේක ටිකක් කියන්නේ මේක උණු වෙන්න මෙල්ට් වෙන්න නැතුව යනවා. ඒකට ඔයාලට තියෙන්නේ මේකත් මම පෙන්නන්නම්. මෙන්න මේ ඊයන් චුට්ටක් අරගෙන මෙහෙම තියන්න. කොහොම තිබ්බාම මේ එහෙම තියලා ටිකක් ඒක ගල් වුණාට පස්සේ ආය මේ බවුත්තෙන් උණු කරලා අදින්න. නැත්තම් තව විදියක් තියෙනවා මේ සෝල්ඩරින් පේස්ට් කියන්නේ අර ඒ පේස්ට් එක දාලා පුළුවන් කරන්න. එතකොටත් මේ ඔය ඔක්සයිඩ් එහෙම බැඳලා තියෙන ඒවා එහෙම තියෙනවා නම් ඒ වයින් වෙලා මේ ටක් ගාලා පුළුවන් මේ වැඩේ කරගන්න. හොඳ බලන්න මේ බවුත් එක තියලා මේක මෙල්ට් වෙනවා. මෙල්ට් එක මේක උඩින් මෙහෙම කියලා නොහොම ඇද්දා. ආය පාරක් මම පෙන්නන්නම්. ආය පාරක් පෙන්නනවා. මේක බලන්නකෝ. මෙහෙම තිබ්බා. මෙන්න මෙල්ට් වුණා. මෙල්ට් වෙච්ච ගමන් ඇද්දා. මේ බවුත් එක ගැන ඔයාලට පොඩි රිවිව් එකක් ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මම මේකත් අරගෙන එන්නම් ඔයාලට. මේ බවුත් එකක් ටිකක් අර හොඳ බවුත් එකක්. මොකද මේක රුපියල් 2000 ගණක් උනේ හොඳ වුණාට අර මේ ගාන චුට්ටක් අඩුයි. කියන්නේ සාමාන්‍යයෙන්
නෝමල් වාලා වැඩ කරන රුපියල් ඔය 600 700 තියෙන බෞද්ධය තියෙන්නේ. ඊට වඩා නම් 10 ගුණයකින් මේ බෞද්ධ එක හොඳයි. ඒක මට කියන්න පුළුවන් 100% ෂුවර්. ඒක තමයි මේ බෞද්ධ එක දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා කිසිම අවුලක් නැහැ. තුඩම රත් වෙනවා මේකේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. දැන් බලමු මේ ගැලේනවද කියලා. හරි පේනවද අපි බෝඩ් එක ටිකක් මාරුවෙන් ගලව ගත්තා. ඉතින් මෙහෙම තමයි ඊයන් කරපු බෝඩ් එකක් අපි ගලවන්නේ. එතකොට ඔයාලට මේ විදිහේ තව ටිප්ස් ඔයාලට කියලා දෙන්න ඕන නම් අටින් කමෙන්ට් එකක් දාන්න. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එක ඔක්කොම බැලුවා නම් ඔයාලට ස්තුතියි. අටින් කමෙන්ට් එකක් දාන්න. මම ප්‍රශ්න තියෙනවා නම් එහෙනම් බයි.